මදුෂ්ට වැඩ කරපු ක්ලබ් වසන්තට ගේම දුන්න කවුද මේ ලොකු පැටි? සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියෙන් පසු තිරය පිටුපස සිටි අපරාධ මෙහෙයවූ තවත් එක් සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමක් කරලියට පැමිණියා. එලෙස කරලියට පැමිණියේ සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටි යන අයයි. ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොලකරු වූ මෙම අපරාධකරුගේ නම ප්‍රසිද්ධ වීමත් සමග ඔහු පිළිබඳ තොරතුරු රැසක් එළියට එන්න පටන් ගත්තා. ඒ අතරින් ඔහුගේ මද්‍රව්‍ය ජාවාරම සහ සිදු කළ අපරාධ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වුණා. ඒ අනාවරණයත් සමග ලොකු පැටි ගැන සමාජය තව තවත් කතා කරන්නට පටන් ගත්තා. කලක් තිස්සේ තිරය පිටුපස ඉඳන් ගේම් ගහපු ලොකු පැටි හැදී වැඩුණේ දර්ගා නගරය තුල පිහිටි කුරුන්ද පාරේ. පවුලේ වැඩිමලා වුණු ලොකු පැටිට සහෝදරයෙක් සිටියා. පවුලේ අය ඔහුව හැඳින්වූයේ පොඩි පැටි ලෙසින්ය. එම ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය හැදෑරුවත් ලොකු පැටිට සහ පොඩි පැටිට හරිහමන් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වුණා. පාසල් ජීවිතයට සමුදුන් ලොකු පැටි ප්‍රදේශයේ තරුණයන් සමග රස්තියාදු ගැසීමට පුරුදු වුණා. ඔහුගේ සහෝදරයා වන පොඩි පැටි සාමාන්‍ය සෙබළෙකු ලෙස යුද හමුදාවට බැඳුණා. එලෙස රස්තියාදු ගැසීමට පුරුදු වී සිටි ලොකු පැටි හට දකුණු පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් දැන හඳුනා ගැනීමට හැකි වුණා. එම පුද්ගලයා සමග සමීප ඇසුරක් පැවැත් වූ ලොකු පැටි කලක් යද්දී ක්‍රමක්‍රමයෙන් පාතාල වැඩවලට සම්බන්ධ වුණා. එලෙස පාතාලයට සම්බන්ධ වූ ලොකු පැටිට එකල පාතාලයේ ප්‍රබර චරිතයක් වූ මා කඳුරේ මදුෂ් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ හඳුනා ගැනීමත් සමග ඔහු මදුෂ්ගේ පාතාල කල්ලියේ ස්ථීර සමාජිකයෙක් බවට පත්වනවා. ඒ අනුව මදුෂ්ගේ මද්‍රව්‍ය ජාවාරමට පමණක් නොව පාතාල ක්‍රියාකාරකම් වලටද ලොකු පැටි ඍජුවම සම්බන්ධ වනවා. මදුෂ්ගේ සැලසුමකට අනුව පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය නාශක අංශයේ රංගජීව ඇතුළු නිලධාරීන්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයට ලොකු පැටිද සම්බන්ධ වනවා. ඒ වන විටත් අපරාධ රැසකට සම්බන්ධ වී සිටි ලොකු පැටි දෙස ආරක්ෂක අංශ නිලධාරීන් ඇසගසාගෙන සිටියා. පිළියන්දල ප්‍රහාරයෙන් පසු එය තවත් වැඩි වුණා. ඒ අනුව 2017 වර්ෂයේ මින්නේරියේදී ලොකු පැටි පොලිස් අත්අඩංගුවට පත්වනවා. එලෙස අත්අඩංගුවට පත් වූ ලොකු පැටිගෙන් ප්‍රශ්න සිදු කර අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එලෙස වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි ලොකු පැටි ඇප ලබාගෙන හොර රහසේම ඩුබායි රාජ්‍ය වෙත පලා යනවා. ඒ වන විටත් ඔහු විදෙස් රටවල සැඟව සිටින මෙරට පාතාල නායකයින් රැසක් සමග සම්බන්ධතා පවත්වා තිබුණා. ඩුබායි ගිය පසු ලොකු පැටි තමන්ගේම කියා පාතාල කණ්ඩායමක් ගොඩනගා ගන්නවා. ඒ සඳහා ඔහුගේ සොහොයුරා වන පොඩි පැටිවද ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගන්නවා. ඒ වන විට ඔහුද යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත් වී තම සොහොයුරා ගිය අඩිපාරේම ගොස් පාතාලය සමග සම්බන්ධතා පවත්වමින් සිටියා. ඩුබායි ගිය පසු ලොකු පැටි තම මද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදු කළේ තිරය පිටුපස සිටිමින්ය. ඒ නිසා ඔහු අපරාධකරුවෙකු ලෙස වැඩි ප්‍රසිද්ධියකට පත් වූයේ නැත. එලෙස කලක් සැඟව සිටි ලොකු පැටි යලි කරලියට පැමිණෙන්නේ ක්ලබ් වසන්ත ඝාතනයත් සමගයි. ඉන්පසු ලොකු පැටිගේ පැටිකිරිය රටටම දැනගන්න ලැබුණා. එහෙත් ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු වැඩි කලක් ඔහුට නිදහසේ ඉන්න හම්බ වුණේ නැහැ. පසුගිය වසරේ ඔහු තම ගෝල බාලයින් කිහිප දෙනෙක් සමග ඩුබායි සිට බෙලරූස් වෙත ගියා. එහිදී ඔවුන්ව අත්අඩංගුවට පත්වනවා. ඒ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්. එලෙස ලොකු පැටි බෙලරූස් වලදී අත්අඩංගුවට පත්වීම ගැන මෙරට ආරක්ෂක අංශ වෙත දැනගන්නට ලැබෙනවා. ඒ වන විටත් ලොකු පැටිට විරුද්ධව රතු නිවේදන පවා නිකුත් කරලා තිබුණා.
මාස කිහිපයක් මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් බෙලරුස්හි ආරක්ෂක අංශ නිලධාරීන් සමග ලොකු පැටි මෙරටට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා සිදු කළා. ඒ අතර බෙලරුස්වලදී ලොකු පැටි නිදහස් කළා කියා රාවයකුත් පැතිරුණා. එය ආරංචි වුණු ඔහුට හිතවත් ගෝලබාලයෝ ඒ වෙනුවෙන් සාද පවා පැවැත්වුවා. එහෙත් දින කිහිපයක් ගතවන්නට මත්තෙන් එය අසත්‍ය ප්‍රචාරයක් බව දැනගන්නට ලැබුණා. අවසානයේදී බෙලරුස් රටේ ආරක්ෂක අංශ නිලධාරීන් ලොකු පැටි නැමැති දරුණු ගණයේ අපරාධකරු මෙරටට ලබා දීමට තීරණය කළා. ඒ අනුව මෙරටින් එරටට ගිය ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ඉතා ආරක්ෂිතව ලොකු පැටි මෙරටට රැගෙන ආවා. දැන් මෙරට ආරක්ෂක අංශ භාරයේ සිටින ලොකු පැටි වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අපද විමසිල්ලෙන් සිටින්නෙමු.